ඔයාට කවදම හරි රාත්‍රී නිින්දෙන් පස්සේ ඇහැරුණාම ඇඟට හරි අපහසුවක් දැනෙලා තියෙනවද? පැය 6ක් 7ක් නිදාගත්තත් පහුවදාට මහන්සි තෙහෙට්ටුයි කියලා හිතලා තියෙනවද? නැත්නම් නිදාගන්න හදද්දි හිත බරයි නොසන්සුන් කියලා දැනෙලා තියෙනවද? සමහරට ඔයා හිත හදා ගන්නවත් ඇති එහෙම වෙනවා ඇත්තේ වැඩ කළා මහන්සි නිසා. නැත්නම් ජීවිතේ තියෙන මේ වෙහෙසකාරී ප්‍රශ්න නිසා කියලා. ඒත් ඇත්තටම ප්‍රශ්නේ වගේ නිතන කාමරේ තියෙන දේවල් නම් ඔව් එහෙම වෙන්න පුළුවන්. විශ්වාස කරන්න අමාරුණත් වගේ ඇඳගාව තියෙන දේවල් වගේ නින්දට වගේ ශක්තියට හැඟීම් වලට සතුටට හා වාසනාවට ලොකු බලපෑමක් කරනවා. මේ ලැස්තියේ තියෙන සමහර දේවල් බැලූ බැල්මට නම් හරි සාමාන්‍යයි කියලා හිතුණත් ඒවා වැරදි දැනක තිබ්බොත් වගේ නින්දට ලොකු හානියක් කරනවා. ඒ කොහොමද වගේ ඇඳ ළඟ තියෙන දේවල් වගේ නින්දට වාසනාවට වගේ ආර්ථික ශක්තියට බාධා කරන්නේ? එතකොට මේකේ ලැස්තියේ තියෙන දේවල් හත මොනවද? වසන්ත අප්‍රේල් වෙනකන් අපිට රැඳිලා ඉන්න අද අපි කතා කරමු මේ ගැන සවිස්තරාත්මකව. ඒත් එක්කම ඔයාට ඕන නම් අද දවස් වගේ ජීවිතේ හොඳම දවසක් කරගන්න ලෝභ නැතුව දාගෙන යන්න මේ වීඩියෝ එකට ලයික් එකක්. එහෙම කරොත් ඔයාගේ ජීවිතේ වහන්න ආසම දෙයක් ඊළඟ පැය 24 ඇතුළේ ඔයාට අහන්න ලැබෙවි. මාත් එහෙම වේවා කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්. එහෙනම් වැඩි කතාවක් නැතුවම වීඩියෝ එකට යමු. හැබැයි ඔයා විශ්වීය ශක්තිය ගැන තදින්ම විශ්වාස කරන කෙනෙක් නම් අමතක නොකර මේ වීඩියෝ එක ඔයාට මුණ ගැස්සපු එක වෙනුවෙන් විශ්වයට ස්තුති කළ කමෙන්ට් එකකුත් දාගෙන යමු. මොකද මේ වීඩියෝ එක ඔයාගේ ඇහැ ගැටුනේ අහම්බයක් නිසා නෙවෙයි. විශ්වයට ඔයාට මේ වීඩියෝ එක පෙන්වන්න ඕනේ වුණු නිසා. කතා ඇති අපි යමු වීඩියෝ එකට. අංක 1. අද කාලේ ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප් වගේ දේවල් අපි හැමෝටම වැදගත්. හැබැයි මේ උපකරණ නින්දට බාධා කරන බව හා සෞඛ්‍යයට හානි කරන බව ගොඩක් අය දන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික උපකරණ නිසා නින්ද නරක වෙන්නේ ඒවයින් නිකුත් වන විද්‍යුත් චුම්බක තරංග නිසා. වගේ ඇඳ ළඟ මේවා තියෙනවා නම් වාගේ ඇඟ මේ තරංග වලට නිරාවරණය වෙනවා. ඒ නිසා හිස රැදය, ස්නායු ආතතිය, නිතර මහන්සි ගතිය, කල්යාත්ම ස්නායු පද්ධතියට හානි වෙන්නත් පුළුවන්. මේ වාගේ නින්ද චක්‍රයටත් බාධා කරනවා. ඒ විතරක් නෙවෙයි නිදා ගන්න කලින් ෆෝන් එක නැත්නම් ටැබ් එක පාවිච්චි කරන එක වාගේ මොලේ ඇවිස්සෙන වැඩක්. සමාජ මාධ්‍ය, මැසේජස්, ඊමේල් වගේ දේවල් හිත වෙහෙසවන නිසා හිත සැහැල්ලු කරගෙන නිදා ගන්න අමාරු වෙනවා. එතකොට නිදා ගන්න පරක්කු වෙනවා. නින්ද ගැඹුරු වෙන්නේත් නැහැ. මේකට මොකද කරන්නේ? විශේෂඥයෝ කියන්නේ නිදා ගන්න අඩුම තරමින් පැයකට කලින් ෆෝන් එක, ටැබ් එක, ලැප්ටොප් වගේ දේවල් පාවිච්චි කරන්න එපා කියලා. මේක ඔයාගේ ඇඟට එන නිල් ආලෝකයේ බලපෑම අඩු කරන්න හේතු වෙනවා. ඒ වගේම ඔයාගේ මනසට සැහැල්ලු වෙන්නත් ඉඩ දෙනවා. අංක 2. අපේ පරණ විශ්වාසයන්ට අනුව කැඩපතක් කියන්නේ ශක්තිය පිළිඹිමු කරන හා බලගතු කරන වස්තුවක්. ඔයාගේ ඇඟට මුහුණලා කැඩපතක් තිබ්බොත් ඒක ඔයාගේ රූපේ විතරක් නෙවෙයි ඔයා වටේ තියෙන ශක්තියත් පිළිඹිමු කරනවා. මේක ඔයාගේ නින්දට අවශ්‍ය සාමකාමී ගතිය නැති කරනවා. සමහර පරණ විශ්වාස අනුව හරි තැන නැති කඩපත් නරක ශක්තිය වැඩි කරන්නත් පුළුවන්. ඒක ඔයාව මහන්සි කරන්න, නොසන්සුන් කරන්න, හරි නින්දක් නැති කරන්න හේතු වෙනවා. මානසික පැත්තෙන් බැලුවොත් විශේෂයෙන්ම රැට කැඩපතින් ඔයාගේම රූපය දැකීම බයක් හෝ අපහසුයක් ඇති කරන්න පුළුවන්. ඔයා අට නින්දක ඉන්න වෙලාවට ඔයාගේම රූපය පිළිඹුව කැඩපතෙන් දැකලා කවුරු හරි ඉන්නවා කියලා ඔයාවම රවට්ට ගන්නත් පුළුවන්. එහෙම වුණු මිනිස්සු සෑහෙන බය වෙලක් තියෙනවා. ඉතින් කොහොමද මේක හදාගන්නේ? හරිම සරලයි. පළමුවෙන්ම පුළුවන් නම් කැටපත නිදන කාමරෙන් අයින් කරන්න. නැත්නම් ඇඳට මුහුණලා නොවන විදියට තියන්න. හිතන්න ඔයාගාව තියෙන කණ්ණාඩි මේසයක් නම් ඒක වෙන තැනකට ගෙනියන්න බැරි නම් රැට එක වහන්න තිර රෙද්දක් හෝ වෙන රෙද්දක් පාවිච්චි කරලා. අංක 3. පරණ විශ්වාස හා සාම්ප්‍රදායික දැනුම අනුව ඔයාගේ ගෙදර තියෙන හැම දෙයක්ම ඔයාගේ මනසට හා සෞඛ්‍යයට කෙලින්ම බලපානවා. මේ අතර පිහි, කතුරු හෝ අනිත් තියුණු උපකරණ වලින් ගැටුම් සහගත හා ආක්‍රමණශීලී ශක්තියක් එනවා කියලා විශ්වාස කරනවා. මේක නිතන කාමරයකට අවශ්‍ය සාමකාමී හා මෘදු ශක්තියට හරින් විරුද්ධයි. තියුණු උපකරණ තුලින් කරන්නේ අපට ශක්තිය නරක කරන එක විතරක් නෙවෙයි. ඒ තුලින් ආතතිය හා අපහසුතාවය පිළිබඳ හැඟීමක් ඔයා තුළ ඇති කරනවා. ඒක විශේෂයෙන්ම ඔයාගේ ඇඳගාව තිබ්බොත් ඔයා තුළ නොදැනුවත්වම කනස්සල්ල ආතතිය ඇති කරනවා. විශේෂයෙන්ම ඔයාගේ ඇඟ විවේකයේ ඉන්න වෙලාවට නිතන කාමරයේ තියුණු උපකරණ තියෙනවා නම් ඒ ඔයාගේ මානසික සාමය කඩාකප්පල් කරනවා. ඔයා තුළ ඇති නොසන්සුන් ගතිය වැඩි කරනවා. විතරක් නෙවෙයි ඔයාගේ ඇඳ ළඟ මේ දේවල් තියෙනවා නම් ඔයාගේ පවුලේ අයෙක් නැත්නම් ඔයාගේ සහකාරයා නැත්නම් සහකාරියෙක් තියෙන සම්බන්ධතාවල සැඟවුණු ආතතිය වැඩි වෙනවා. විසඳිලා නැති ප්‍රශ්න වැඩි කරනවා. පැරණි විශ්වාසයන්ට අනුව හැම ප්‍රශ්නයක්ම ඇත්තටම පටන් ගන්න අපේ නොසන්සුන් හිතෙන්. ඉතින් මේ වගේ තියුණු උපකරණ වලින් කරන්නේ ඒක වැඩි කරන එක. ඒකේ තේරුම මේවා පාවිච්චි කරන්න එපා කියන එක නෙවෙයි. ඒකේ තේරුම මේවා ඇඳ ළඟ තියාගන්න එපා. ඔයාගේ නිතන කාමරය තුල තියාගන්න එපා කියන එක. ප්‍රායෝගික අතින් බැලුවත් තියුණු උපකරණ ඇඳ ළඟ තියෙන එක අනතුරුදායකයි. උදාහරණයකට අඳුර යමක් ගන්න යනකොට හෝ මේ උපකරණ මත වැටුනොත් හදිසි තුවාල ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තියුණු උපකරණ තියෙනවා නම් ඔයාගේ නිතන කාමරයෙන් ඉවත් කරන්න. පිහි, කතුරු හෝ ඒ හා සමාන උපකරණ වහලා තියෙන ලාච්චුවකට දාන්න. අංක 4. ඔයාට මතකාශ්‍රිත වටින දේවල් කියන්නේ නිකම් භාණ්ඩ විතරක් නෙවෙයි. ඒවා ඔයාගේ මතකයන් හා ආවේගික සම්බන්ධතා ගැඹුරින් පෙන්වන දේවල්.
මේ බාණ්ඩ ශක්තිය නියෝජනය කරනවා. ඔගේ ජීවිත කතා හා ගමන් මඟ මතක තියාගන්නවා. නිතන කාමරය කියන්නේ දවසේ තියෙන වැඩ ගැන හිතන එක නවත්තලා ආතතිය දුරු කරලා විවේක ගන්න එන තැනක්නේ. ඉතින් සමහර නරක මතක ආශ්‍රිත දේවල් වගේ ඇඳ ළඟ තිබ්බොත් ඒවයි ශක්තිය වගේ මනස හොයන ස්වභාවික විවේකයේ වාත් එක්ක ගැටෙන්න පුළුවන්. එතකොට ඔයා හොයන සම්පූර්ණ සාමය වගේ නිින්දෙන් ඔයාට දැනෙන්නේ නැහැ. ඔයාට ලැබෙන්නේ නැහැ. පරණ විශ්වාස අනුව විශේෂඥය පෙන්වා දෙන්නේ මතකයක් ආශ්‍රිත දේවල්. ඒක කොච්චර වටිනා වුණත් නිතන කාමරයේ ශක්තිය විසුවල දාන්න පුළුවන් කියලා. උදාහරණයකට අපි ගමු මියගිය අයගේ ඡායාරූපයක්. ඒක අතීතයත් එක්ක සම්බන්ධ වෙලා ගැඹුරු හැඟීම් ඔයා තුළ ඇති කරනවනේ. ඉතින් ඒවා අර්ථවත් වුණත් ඒවා නිතන කාමරයේ දුවගේ මනසට නරකට තමයි බලපාන්නේ. සමහරට ආයේ දුක, අහිමිවීම හෝ පසුතැවිලි වගේ හැඟීම් ඇවිස්සෙන්න පුළුවන්. ශක්තිය අලුත් කරගන්න තැනක මේ වගේ හැඟීම් තිබුණොත් ඔයාට සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙන්න අමාරුයි. ඉතින් ඔයා මේ දේවල් වලට ගරු කරමින් ඔයාගේ ගෙදර සාමකාමී ගතිය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒකට මේවා විසි කරන්නේ නැතුව ඔයාගේ දවසට බාධා නොකරන හොඳට ශක්තිය විහිදුවන්න පුළුවන් හරි තැනක මේවා තියන්න. මතක ආශ්‍රිත දේවල් අල්මාරියක නැත්නම් මතක පෙට්ටියක දාලා තියන්න. සරලවම නිතන කාමරේ ඒවා නොපෙනෙන තැනක තියන්න. එතකොට ඒවා වගේ නින්දට බලපෑමක් කරන්නේ නැහැ. අංක 5. රාත්‍රී ලාම්පුවකින් එන එළිය ඔයාගේ ඇඟට හා ඔයාගේ ස්වභාවික නිින්ද චක්‍රයට ලොකු බාධාවක් එල්ල කරනවා. විද්‍යාත්මකවත් ආලෝකය විශේෂයෙන්ම නිල් හා සුදු එළිය මෙලටොනින් හදන එක අඩු කරනවා. මෙලටොනින් කියන්නේ ඔයාගේ ඔළුවට නිදා ගන්න කාලේ ඇවිත් කියන හෝමෝන වලින් එකක්. ඒත් අධික දීප්තිමත් ආලෝකය මේ ක්‍රියාවලියට බාධා කරනවා. මෙලටොනින් අඩු වුනහම ඔයාගේ ඇඟ ගැඹුරු නිින්දකට යන්න අමාරුයි. ඒ නිසා ඔයා කොච්චර වෙලා නිදාගත්තත් ඇහැරුණාට පස්සේ මහන්සි හා හිස් ගතියක් දැනෙනවා. ජීව විද්‍යාත්මක ප්‍රශ්න විතරක් නෙවෙයි දීප්තිමත් එළිය ඔයාගේ මානසික තත්ත්වයටත් ඔයාට සැහැල්ලු වෙන්න තියෙන හැකියාවටත් බලපෑම් එල්ල කරනවා. ඒකෙන් ඔයාගේ ඇඟට විවේක ගන්න අවස්ථාවක් දෙන්න නැතුවම ඔයාව සක්‍රීය තත්ත්වයේ තියෙනවා. ශක්තිය නැතිව බැලුවත් මේ වගේ දැඩි ආලෝකයක් ගෙදර අවශ්‍ය සම්බර ගතිය නැති කරනවා. නිල් හා සුදු ආලෝකය බොහෝ විට උත්තේජකයක් වගේ. ඒක ආතතිය හා අසහනය ඇති කරනවා. ඉතින් මේකට මොකද කරන්නේ? මුලින්ම කහ හෝ ස්වභාවික ආලෝකයක් දෙන රාත්‍රී ලාම්පු පාවිච්චි කරන්න. මේ වගේ මෘදු ආලෝකය ඇස්වල විතරක් නෙවෙයි ඔයාගේ ඇඟටත් හොඳයි. ඔයාට පහසුවෙන් ගැඹුරු නිින්දකට යන්නත් උදව් වෙනවා. ඒ වගේම රාත්‍රී ලාම්පුව ඔයාගේ ඇඟට ළඟින්ම තියාගන්න එපා. ඔයාගේ ඇස්වලට හා ඔළුවට කෙලින්ම එළිය නොවැටෙන තැනකින් ඒක තියන්න. ඒ තුලින් ඔයාට පුළුවන් ඔයාගේ නිින්දේ ගුණාත්මක භාවය වැඩි කරන්න. නිතන කාමරයට පොත් හෝ රැකියා ලේඛන ගෙනීම බොහෝ දෙනෙක්ගේ පුරුද්දක්. හැබැයි මේක ඔයාගේ නිින්දට බලපෑමක් කරන්න පුළුවන් කියලා දන්නේ හරිම ටික දෙනයි. හරිම පොඩි දේවල් වගේ පේන මේ දේවල් ආතතිය වගකීම් වල ශක්තිය අරගෙන එනවා. එතකොට ඔයාගේ හිතට සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙන්න අමාරුයි. ඔයාගේ ඇඳ ළඟ පොත් හෝ වැඩ ලේඛන තිබ්බොත් නොදැනුවත්වම ඔයාගේ විවේකී ස්ථානයේ ඉවර නොවුණු වැඩවල හා ආතතිය ස්ථානයක් බවට පත් වෙනවා. මේ ලේඛන විශේෂයෙන්ම වැඩට අදාළ ඒවා නම් බොහෝ විට ආතතිය හා එල්ලීම් එක්ක සම්බන්ධයි. ඔයාගේ ඇඟ විවේකයට හා නින්දට සූදානම් වෙද්දී මේ දේවල් ඔයාගේ හිත සක්‍රියව තියෙනවා. ඒක ඔයාගේ ඔළුවේ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට බාධා කරනවා. එතකොට ගැඹුරු නිින්දකට අවශ්‍ය ශාන්ත තත්වයට එන්න අමාරු වෙනවා. ඔයාගේ ඇඳ ළඟ වැදගත් ලේඛන ගොඩක් තිබ්බ අවසන් වතාව මතක් කරලා බලන්න. ඔයා ඒව ගැන ඍජුවම හිතුවේ නැතත් ඒවා එතන තිබ්බ නිසා ඔයාට තව කරන්න වැඩ තියෙනවා කියන වගකීම් යටි හිතින් මතක් කරවනවා. එතකොට දැනෙන ඒ කනස්සල්ල අසම්පූර්ණ හැඟීම ඔයාගේ මානසික ආතතිය තීව්‍ර කරලා දිගු කාලින නිින්ද නොයාමකට හේතුවක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්න නිින්දේ ගුණාත්මක භාවය ගැන විතරක් නෙවෙයි ඔයාගේ ඇඟේ හා හිතේ සෞඛ්‍යයටත් පොදුවේ ලොකු ප්‍රශ්නයක්. වැඩ ලේඛන විතරක් නෙවෙයි නිදාන කලින් පොත් කියවන එකෙත් මේ ප්‍රශ්න තියෙනවා. ඒක තීරණය වෙන්නේ හැබැයි ඔයා කියවන දේ මොකක්ද කියන එක අනුව. උත්තේජක නවකතාවක් නැත්නම් හිත ඇද ගන්න ස්වයන් උපකාර පොත් වගේ හිත සැහැල්ලු කරන්න නෙවෙයි තවත් උත්තේජකේ වැඩි කරන්න පුළුවන්. ඒ තුලින් විවේක ගන්න බලාපොරොත්තු වෙලා ඇඳටෙන් ඔයාගේ විවේකයෙන් නැති කරවනවා. ඉතින් කොහොමද ඔයා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ? මුලින්ම ඔයාගේ නිදන කාමරේ විවේකයට හා නිදා ගන්න විතරක් වෙන් කරපු තැනක් විදිහට තියාගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් නිදන කාමරේට පොත් වැඩ ලේඛන ගෙනීම මග හරින්න. ඔයාට නිදා ගන්න කලින් පොත් කියවන පුරුද්දක් තියෙනවා නම් සැහැල්ලු විවේකදායී හෝ ධනාත්මක පොත් හොරා ගන්න. ඔයාගේ ඇඟට සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න කාල සීමාවක් තීරණය කරන්න. උදාහරණයකට ලයිට් ඔෆ් කරන්න මිනිත්තු 15කට 20කට කලින් විතර කියවන්නකෝ. ඒකට කමක් නැහැ. ඉතින් අපි හිතමු ඔයාට නිදන කාමරේ පොත් හෝ වැඩ ලේඛන තියන්නම වෙනවා නම් ඒක වැසුණු කැබිනට් එකක නැත්නම් ඔයාගේ ඇඳෙන් ඈත තියෙන රාක් එක වගේ පේන්නේ නැත්නම්ක තියන්න. ඒකෙන් ආතතිය අඩු වෙලා ඔයාගේ නිදන කාමරේ තියෙන ඕනි සම්බර හා සාමකාමී ගතිය තියාගන්න උදව් වෙවි. අංක 7. අවසාන වශයෙන් නැවුම් මල් හා කාමර පැලෑටි බොහෝ විට ජීවය ලස්සන හා අලුත් ගතිය පෙන්වන දේවල්නේ. ඒවා ඔයාගේ හිතට ගේන්නේ සාමකාමී ගතියක්. ඒ වගේම ස්වභාව ධර්මයත් එක්ක ඔයාව සම්බන්ධ කරනවා. ගෙදර ලස්සන කරනවා. ඒත් නිදන කාමරේ විශේෂයෙන්ම ඇඳට ළඟින් තියෙන නැවුම් මල් හා පැලෑටි වගේ සෞඛ්‍යයට නින්දට වගේ කාමරේ ශක්තියට නරක විදියට තමයි බලපාන්නේ. දන්නවද දවල් වෙලාවට මේ පැලෑටි වාතය පිරිසුදු කරලා ඔක්සිජන් හදලා හිතකර වාතාවරණයක් හදනවා.
ඒත් රෑට මේකේ අනිත් පැත්ත. ඒ වෙලාවට පැලෑටි ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් එළියට දානවා. වගේ කාමරේ වගේ පොඩි තැනක විශේෂයෙන්ම ජනෙල් වහලා තියෙන වෙලාවක නැත්නම් හරියට වාතය යන්නේ නැති වෙලාවක වාතය ගුණාත්මක බව අඩු කරනවා. පැලෑටි හදන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලොකු ප්‍රශ්නයක් නැති වුණත් ටිකක් පොඩි කාමරයක රෑට වාට හුස්ම හිර වෙනවා වගේ උගුර තද වෙනවා වගේ නැත්නම් නිදා ගන්න අමාරුයි වගේ දැනෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පැරණි විශ්වාසයන්ට අනුව නැවුමල් මැලවෙන්න පටන් ගත්තට පස්සේ ඒවා බිඳ වැටීම ලකුණු කරමින් ඍණාත්මක ශක්තියේ මූලාශ්‍රයක් බවට පත් වෙනවා. කොහොම නමුත් සියලුම පැලෑටි හෝ මල් නිදන කාමරයට හරි නෑ කියලා නෙවෙයි මේ කියන්නේ. සමහර පැලෑටි තියෙනවා රෑට ඔක්සිජන් හදන්න පුළුවන් විදිහේ පැලෑටි. අනේ නිසා ඔය මල් හෝ පැලෑටි වලට ආසයි නම් එවන් නිදන කාමරේ තියාගන්න ඕන නම් අන්න ඒ වගේ පැලෑටි ගැන සලකා බලන්න. බුද්ධිමත් විදිහට ඒව තෝරගෙන හරි තැන්වල තියාගත්තොත් වගේ කාමරයට අවශ්‍ය සාමකාමී ගතිය තියාගන්න අතරෙම ධනාත්මක ශක්තිය ගේන තැනක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් මේ තමයි වීඩියෝ එකේ අවසානය. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.